ගොඩාක් වෙලාවට අධිකරණ සම්බන්ධයෙන් මේ වචනේ ඇහෙන හින්දා ගොඩක් අය හිතන්නේ අපරාධකරුවෙක් හොයාගන්න. එහෙම නැත්නම් පීතෘත්වයේ තීරණය කරන වගේ දෙයකට විතරයි මේ DNA පරීක්ෂණයක් කරන්න කියලා. ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ මම දන්න තරම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධ ගැටලුවකදී පීතෘත්වයේ පරීක්ෂා කිරීමේදී ඒ බඳු තත්වයකදී තමන්ගේ ශරීරයෙන් DNA පරීක්ෂණය සිදු කිරීම සම්බන්ධයෙන් කැමැත්ත නොදී සිටීමට එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අදාළ පුද්ගලයාට තියෙනවා. DNA පරීක්ෂණයක් සඳහා යන වියදම අධිකයි. ඒ නිසා ඉල්ලා සිටින පාර්ශවයට මූල්‍යමය හැකියාවක් තියෙනවා නම් විතරයි ඒ සම්බන්ධව යොමු වීමක් සිදු කරන්නේ. නමුත් මගේ පෞද්ගලික මතය නම් ඒ සඳහා පුළුල් අවස්ථාවක් තිබිය යුතුයි කියලා. DNA පරීක්ෂාව ලංකාවේ නීතිය තුල කොයිතරම් දුරට පිළිගන්නවද? ලෝටොක්ස් අද අපිට මේ ගැන කියන්නේ ලෝයර් මංජුලා බණ්ඩාර. කාලයෙන් කාලයට ඉස්මතු වෙන ආයිත් යට යන මාතෘකාවක් තමයි DNA කියලා කියන්නේ. මොකද්ද මේ DNA කියලා? DNA කියලා කියන්නේ අපේ ජෛව අණුවක් විදිහට අපිට ඉතා සරලව හඳුන්වන්න පුළුවන්. DNA පරීක්ෂණයක් කියලා කියන්නේ මේ ජෛව අණුවක් පිළිබඳව කරන ජීව රසායනික පරීක්ෂණයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මේක තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් මොකක්ද? ගොඩාක් වෙලාවට අධිකරණ සම්බන්ධයෙන් මේ වචනේ ඇහෙන හින්දා ගොඩක් අය හිතන්නේ අපරාධකරුවෙක් හොයාගන්න. එහෙම නැත්නම් පීතෘත්වයේ තීරණය කරන වගේ දෙයකට විතරයි මේ DNA පරීක්ෂණයක් කරන්න කියලා. නැහැ. DNA පරීක්ෂණ වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය අංශයේ සිදු කරනවා ආවේනිගත ප්‍රවේණිගත රෝග. උදාහරණයක් වශයෙන් තැලිසීමියා වගේ රෝග සඳහා හඳුනා ගැනීමට ඒ වගේම ඉතිහාසයේ සම්බන්ධයෙන් පරම්පරා හඳුනා ගැනීමේදී අපගේ අනාගතයේ අතීතය පිළිබඳව තියෙන සම්බන්ධතා හඳුනා ගැනීමේදී මේ පරීක්ෂණ අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේ වන විට නීතිය ඔස්සේත් මේ DNA පරීක්ෂණ ඉතා වැදගත් වෙනවා. මොකද ඒකෙදී පුද්ගලයා කවුද යන්න හඳුනා ගැනීම වගේම යම්කිසි අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ අපරාධය කළ කෙනා කවුද හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාගේ කුමන හෝ ජෛව සාධකයක් මේක වෙන්න පුළුවන් කේස් ගහ, නියපොත්ත යම්කි සම් කැබැල්ලක් වගේ චූටි කෙල බිඳුවක් උනත් වෙන්න පුළුවන්. ශුක්‍රාණු තරලය ලබා ගැනීම මේ වගේ දේවල් තුලින් මේ තැනැත්තා කවුද යන්න නිශ්චිතවම හඳුනා ගැනීම පහසුකම මේ වන විට DNA පරීක්ෂණයක් තුලින් ලැබිලා තියෙන නිසා අපි අපරාධ නඩුවක සාමාන්‍යයෙන් බලන්නේ සාධාරණ සැකයෙන් ඔබට කියන තත්ත්වය ඉක්මවා යමිට දැඩි ඔප්පු කිරීමේ භාරයක් තුල ඉන්නේ. ඉතින් මේ නිසා මේ ඔප්පු කිරීම හරි වැදගත් වෙලා තියෙන අපරාධ නීතියේදී ඒ වගේම ඊට අමතරව පීතෘත්වයේ මාතෘත්වයේ තහවුරු කර ගැනීමේදී DNA පරීක්ෂණ මේ වෙන විට යොදා ගන්න ලබනවා. දැන් ඇඟිලි සලකුණු කිව්වට පස්සේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව අපි දන්නවනේ. DNAත් ඒ විදිහ පුද්ගලයාට වෙනස් වෙනවද? DNA වල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්කමක් තියෙනවා. ඒක හින්දා තමයි ඒකේ වැදගත්කම. එතකොට ඔබේ DNA මගේ DNA සමග මේ පරීක්ෂණයේදී සැසඳෙන්නේ සමාන වෙන්නේ නැහැ. ඒ DNA එක්කෙකුගේ මේ DNA මේ කියන අණුව හඳුනා ගැනීම තුළ මේ DNA පරීක්ෂණය තුළ නිශ්චිත වශයෙන්ම කවුද මේ පුද්ගලයා කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අධිකරණයේදී DNA පරීක්ෂණ වාර්තාවක් ලබා ගත්තාම මේ පරීක්ෂණ වාර්තාව 100%ක්ම නිවැරදි කියලා තහවුරු කළා එනයිම පිළිගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් මේක අභියෝග කිරීමේ හැකියාවක් නීතියේදී තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම DNA පරීක්ෂණයේදී යොදාගන්නේ පුද්ගල සාධක අතිශයින් වැදගත් වෙන්නේ පුද්ගලයාට පමණක් ආවේනික වූ ලක්ෂණ මේ DNA කියන පරීක්ෂණය තුළින් හඳුනා ගැනීමට පුළුවන් වෙන නිසායි. ඔව්. එතකොට ලංකාවේ මේ DNA පරීක්ෂණ කොයි වගේ කාලෙක ඉඳලාද නීතිමය රාමුව තුළ පාවිච්චි කරන්නේ? ලංකාවේ මුලින්ම අධිකරණ ශාස්ත්‍රය තුළ DNA පරීක්ෂණයක් භාවිතා කළ අවස්ථාව කියලා කියන්නේ ඔබට මතක ඇති රීටා ජෝන්ස් ඝාතන නඩුව. 1998 වෙනි කාලය තුළ ඔක්තෝබර් මාසයේ මේක සිද්ධ වුණේ 98 ඔක්තෝබර් මාසයේ. ඒතකොට මේ කාලේ තමයි සමූහ දූෂණයක් සමග විදේශීය කාන්තාවක් මරා දැමීමක් සිද්ධ වුණා. මේ අවස්ථාවේ කමි පුද්ගලයන් හඳුනා ගැනීමේදී සැකසහිත පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුණා. ඉන්පසු ඔවුන්ගේම ස්ථානයේ තිබුණු ජීව සාධක ලබාගෙන ඒ අනුව පරීක්ෂා කිරීමේදී අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දීමේ හැකියාව ලැබුණා. මෙම සුවිශේෂී නඩු තීන්දුව හා සුවිශේෂී අවස්ථාවෙන් පස්සේ මේ වන විට ලංකාවේ DNA පරීක්ෂණ බොහෝ වශයෙන් අපරාධ නීතියේ භාවිතා වෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ කොටකෙතන මිනිමැරුම සාමූහික වශයෙන් අඛණ්ඩව ඝාතන රැල්ලක් සිදු වුණා. ඒ අවස්ථාවේ DNA පරීක්ෂණ ඔස්සේ තමයි මේ ඝාතකයන් හඳුනා ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ඔබට මතක තිබෙනවා නම් සුනාමි කාල පරිච්ඡේදයේ සුනාමි දරුවා කියලා නම් කරපු දරුවෙක් සම්බන්ධව මව්වරුන් සහ පියවරුන් බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කියමින් ඉදිරිපත් වුණා. ඒ දරුවාව හැඳින්වුවේ සුනාමි දරුවා කියලා. මේ දරුවාගේ නියම අයිතිකරුවන් කවුද කියලා හඳුන්වා ගැනීමේදී අධිකරණයට පහසුවක් වුණේ මේ DNA පරීක්ෂාවයි.
යම් කෙනෙක්ට අධිකරණ ක්‍රියාවලියේදී Tamanගේ DNA පරීක්ෂාවක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? අධිකරණයේ විසින් හෝ කවුරුන් විසින් හෝ තීරණය කරනවා මොහුගේ මේ DNA පරීක්ෂාවක් කරන්න ඕනි කියලා. ඒක කරන පුද්ගලයාට පුළුවන් ද මගේ DNA පරීක්ෂාව මට කරන්න බෑ මම ඒකට විරුද්ධයි කියලා Tamanට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්න? DNA පරීක්ෂණයකට ලක් වෙන පුද්ගලයාට කැමැත්ත දෙන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් අපරාධ නීතියේදී ඔහුගේ කැමැත්ත අදාළ වෙන්නේ නැහැ. 2005 විශේෂ සංශෝධනයක් පැමිණලා තියෙනවා. එතෙන්දී මහේස්ත්‍රාත්වරයාට පුළුවන් සැකකරුවෙක්ගේ DNA පරීක්ෂණයක් කරන්න නියෝගයක් නිකුත් කරන්න. ඒකට ඔහුගේ කැමැත්ත අදාළ වන්නේ නැහැ. මේදී විශේෂයෙන්ම අපරාධ නීතියේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමේ භාරයක් තියෙන නිසා මේ දේ විශේෂයෙන් මේ සඳහා අවසරය ලබා දීලා තියෙනවා. නමුත් බොහෝ දිනකට ගැටලුව මේ වුණාට ඇවිත් තියෙන්නේ ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ මම දන්න තරම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධ ගැටලුවකදී පීතෘත්වය පරීක්ෂා කිරීමේදී ඒ බඳු තත්වයකදී තමන්ගේ ශරීරයෙන් DNA පරීක්ෂණය සිදු කිරීම සම්බන්ධයෙන් කැමැත්ත නොදී සිටීමට එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අදාළ පුද්ගලයාට තියෙනවා. හැබැයි විරුද්ධ පාර්ශවයේ නීතිඥවරයාට පුළුවන් අදාළ අධිකරණ කටයුතු වලදී මේ සම්බන්ධව තර්ක කරලා මොහු කැමැත්ත නොදුන්නේ මොහුගේ සම්බන්ධයක් මේ කටයුත්තට තියෙන නිසා කැමැත්ත දුන්නා නම් ඔහුගේ අදාළ චෝදනාව ඔප්පු වෙන නිසා යනුවෙන් තර්ක කිරීම හැකියාව නීතිඥවරයාට තියෙනවා. නමුත් කැමැත්ත නොදී සිටීමේ අයිතිය අදාළ පාර්ශවයට තියෙනවා. ඔබ කිව්වා මේ අපරාධ නඩුවලදී එහෙම නැත්නම් මේ කියන මේ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව පාවිච්චි වෙනවා කියලා. ලංකාවේ බහුතරයක් පාවිච්චි වෙන්නේ DNA මොන වගේ තැන්වලද? අපරාධ සම්බන්ධවමද? එහෙම නැත්නම් දික්කසාද වගේ එහෙම නැත්නම් වන්දි ගෙවීම සම්බන්ධව මේ වගේ තැන්වලදී පාවිච්චි වෙන්නේ නැද්ද? ගොඩාක් වෙලාවට දික්කසාදවලදී අදාළ වන්නේ නැහැ. නමුත් පීතෘත්වය තහවුරු කිරීම වගේ මාතෘත්වය තහවුරු කිරීම වගේ කටයුත්තක තමයි අදාළ වෙන්නේ. ඉතින්දී ගැටලුව තියෙන්නේ DNA පරීක්ෂණයක් සඳහා යන වියදම අධිකයි. ඒ නිසා ඉල්ලා සිටින පාර්ශවයට මූල්‍යමය හැකියාවක් තියෙනවා නම් විතරයි ඒ සම්බන්ධව යොමු වීමක් සිදු කරන්නේ. නමුත් මගේ පෞද්ගලික මතය නම් ඒ සඳහා පුළුල් අවස්ථාවක් තිබිය යුතුයි කියලා උදාහරණයක් වශයෙන් දරුවෙකුගේ DNA පරීක්ෂාවක් කරලා මොකද අධිකරණයේ තමයි දරුවන්ගේ බාරකාරයා වෙන්නේ. ඉතින් ඒ හින්දා යම්කිසි සහනශීලී ආකාරයකට අධිකරණයේ අවසර ලැබෙන අවස්ථාවකදී පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් බහුල වශයෙන් මේ වනට භාවිතා වෙන්නේ අධිකරණ ශාස්ත්‍රයේ අපරාධ නඩුවලදී වරදකරුවා හඳුනා ගන්න. මොකද නිශ්චිතවම අපි කියන්නේ සාමාන්‍ය 99%ක් නිශ්චිතව හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපරාධ සිද්ධ වුණාම ඒ අපරාධය කළ කෙනා පැනලා යනවා. නමුත් ඔහු ඉතින් තබා යන සාක්ෂි අපිට කියන්න පුළුවන් නිහඬ සාක්ෂි කියලා. මේ සාක්ෂි හඳුනා ගැනීම හරි පහසු වෙනවා මේ DNA පරීක්ෂණයකින්. විශේෂයෙන්ම වින්දිතය එහෙම නැත්නම් මියගිය තැනැත්තාගේ නියපොත්තක තියෙන ඉතා චූටි සම්බිඳක් සමග කොටසක් කෙස් කැබැල්ලක් කෙල බිඳුවක් වගේ දෙයක් තුලින් උනත් මේ දේවල් හඳුනා ගන්න පුළුවන් නිසා නියම අපරාධකරු හඳුනා ගැනීමට අධිකරණ ශාස්ත්‍රයේදී පහසුවක් වෙලා තියෙනවා DNA පරීක්ෂණය. DNA පරීක්ෂාව ලංකාවේ නීතිය තුළ කොයිතරම් දුරට පාවිච්චි කරනවද? මේ සම්බන්ධව අද ලෝටොක්ස් අපිට කිව්වේ ලෝය මංජුලා බණ්ඩාර.